කාරණාව තමයි ඔබ දන්නවද ලක්ෂ්මී දෙවියෝ අපි අහලා තියෙනවනේ ලක්ෂ්මී දෙවියෝ කියලා මුදල් ධනාගෙන ගණපති කලේව කරන්නේ කියලා අපි හිතනවනේ ඒක අහලා තියෙනවනේ ධන ප්‍රවාදයෙන් ඒ වගේම එයාට අපිට කෙනෙක් කියන කුබේරා එයා කොල්ලේ ඉන්නේ මුද්‍රා ඒකට කියනවා මේකත් විද්‍යාත්මකව පේනවා ඒක හරි. මොකද මේ කරන්නේ අපේ ඇතුලේ තියෙනෝනේ මධ්‍ය ස්නායු පද්ධතිය. ඒ ඇතුලේ ඒකට යන සෛල සංයෝග තියෙනෝනේ මේ රසායනික සංයෝග. ඒවා සමබර කිරීම තමයි මේ කරන්නේ උත්තේජන කිරීම. ඒවා මොකද ක්‍රියාකාරී. මේ සිසුනාවෙන් පහළට යන මධ්‍ය ස්නායු පද්ධතිය, පර්යන්ත ස්නායු පද්ධතිය කියලා කියන මොලේ යන ඒ සියල්ලත් එක්ක එකතු වෙන සංයෝග සමබර කරලා මේ සිතන්න ප්‍රභාෂර වෙන ගොඩක් වෙලාවට එයා ඒකාග්‍ර වෙන්න උත්සාහ කරනවා මේ මුද්‍රාවලින් මේ හස්ත මුද්‍රාවලින් කොහොමද ගන්නේ මේකට කියනවා අර ඒ අක්කට මෙයාගේ ලක්ෂ්මී දෙවියන්ගේ අක්ක කුබේරා එයාට තියෙන ලොකු දමස්කන්ධය මේ අපි දන්නේ මෙයා වුණාට කුබේරා කියන දෙවියා වුණා කියන සල්ලි සහ හැම දෙයකින්ම සල්ලි තිබුණේ නෑ විතර කරන්නේ අන්නේ වගේ තමයි මේකත්. ඒකයි මේකට කුබේරා කියන්නේ. ඔබේ මේ මහපට ඇඟිල්ලට මේ දබර ඇඟිල්ලත් මැද ඇඟිල්ලත් තොළු එකතු කරන්නේ. එතකොට ඉතිරි වෙනවා තව ඇඟිලි දෙකක්. ඒ ඇඟිලි දෙක ඇතුළට නවනවා. දැන් මේ අල්ල කියන්නේ මේ ශක්තිය ගලාගෙන එනවා වගේ ශක්තිය ගන්න තැන. දැන් මේකේ ශක්තිය කොහෙටවත් යන්න තැනක් තියෙනවා. මේක ඇතුළේම දෝලණය වෙන තමයි මේ මුද්‍රාව. පැහැදිලි නේද? මේ දබර මහපට ඇඟිල්ලට දබර ඇඟිල්ලයි මැද ඇඟිල්ලයි පුරුතට සෙසු පොදු ඇඟිල්ලයි සුළු ඇඟිල්ලයි ඇතුළට දැම්මු. නවල අද්ද පොළොව පැත්තට තියලා කොන්ද ඍජු කරනවා. ඍජු කරලා මොදෝල් ඇස් පියාගෙන ඔබ යටිසිතේ ඔබ දකින්න ඔබගේ පාද යටිපතුලේ සිට කිස මුදුන දක්වා. කැඩපතින් දකින්න විදිහට ඔබේ පාද යටිපතුලේ සිට කිස මුදුන දක්වා ඔබේ ශරීරයේ ඉදිරියෙන් සහ පිටුපසින් ඔබ දකින්න. බලන්න ඔබේ කොන්ද ඍජු වෙලා තියෙනවා දෙපැත්තට විහිදිලා පිරමීඩාකාරව ඔබේ ශරීරය තියාගන්න. නිකට ඉදිරියට යොමු වෙලා උඹේ ප්‍රභාෂර ආලෝකයක් විහිදෙනවා ඔබ දකින්න. දැකලා ඔබේ පාද යටිපතුලේ සිට හිස මුදුන දක්වා මුළු ශරීරයේම මාංශ පේශී සහ ආස්ති සම්පූර්ණයෙන්ම ලිහිල් කරන්න, සැහැල්ලු කරන්න. ඒ සැහැල්ලුව විඳින්න ඔබේ යටිසිතේ. ඒ සැහැල්ලුව විඳලා ඔබ ගැඹුරු දීර්ඝ ආශ්වාස සහ දීර්ඝ ප්‍රශ්වාස වාර 10ක් ගන්න. ඔබට දැනෙනවා ඔබ දීර්ඝ ආශ්වාස කරනකොට ඔබට උදරයේ ඉදිරියට නිරායන තරමට හුස්ම ගලාගෙන එනවා. එතකොට ආශ්වාස කරනකොට ප්‍රශ්වාස කරනකොට උදරයට උදරය ඇතුළට හැකිලිලා හුස්ම පිට වෙනවා ඔබ දකින්න. ඔබට කොන්ද ඍජුව තියෙන්නේ ඔබේ. දැන් ඔබේ සිතේ අවධානය යොමු කරන්න ඔබගේ යටි සිතට. ඒ සිතට ගලා සියලු අරමුණු සුභවාදී වේවා අසුභවාදී වේවා සියලු සිතුවිලි මේ පන්සල් භූමියෙන් එළියට ගිහින් දාන්න. මේ පන්සල් භූමියෙන් එළියට ගිහිල්ලා දාලා ඇවිල්ලා ඔබ ශරීරයත් සමග සම්බන්ධ වෙන්න ඔබේ
සම්බන්ධ වෙලා දකින්න ඔබේ යටිසිතේ මේ සිත. ඒ සිතේ සිතුවිලි නැති හින්දා එහි ප්‍රභාෂර ආලෝකයක් පිහිටවනවා. ඒ ආලෝකයේ ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු වෙලා ඔබේ ශරීරය පුරා විහිදෙනවා දකින්න. ඔබේ හිස කෙලින් හොඳ ඍජුව තියෙනවා. දැන් ඒ ආලෝකයේ විහිදුවන ඔබේ සිත සම්බන්ධ කරන්න ඔබගේ හෘදයත් සමග. සම්බන්ධ කරන ගමන් ඔබේ අත් දෙක දෙපසට විහිදවල අත් උඩරට හරවල ගැඹුරු හුස්මක් සමග දෙයක් ඉහළට ගෙනියලා අත්ල එකට එකතු කරලා හුස්ම පිට කරන ගමන් හිත මුදුන දෙයක් සමවල. රඳවල ඔබ සිහිපත් කරගන්න සම්මා සම්බුදු ගෞතම බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ සිහිපත් කරලා උන්වහන්සේව වඩම්මන්න අර ප්‍රභාෂර ආලෝකයේ විහිදුවන ඔබගේ යටිසිත තුළ නැත්නම් හදවත වඩම්මන ඔබ ගැඹුරින් හුස්ම කරන් පිට කරන්න. නමෝ බුද්ධාය ජය ජය ධර්ම රාජ ජනකෘත ශර්ම පූජ අසදෘස බුද්ධ ලීල අති පරිශුද්ධ ශීල. සෙමින් ඔබේ අත් දෙක ඉදිරියට යොමු කරලා මේ අත් දෙක ගන්න නැවත අර කුබේරා මුද්‍රාවට. ඔබට මම කියන දුන්නේ මහපට ඇඟිල්ලට දබර ඇඟිලි මැද ඇඟිලි එකතු කරලා මුළු ඇඟිලි සහ මැද ඇඟිලි ඇතුළට යොමු කරලා අත්න පොළොව පැත්තට තියෙනසේ දියාදානිස් මත තමයි. තබල කොන්ද හොදට ඍජු කරලා ගැඹුරින් හුස්ම කරන් පිට කරන්න. ඕම් අසතෝම සත්‍යමය තමසෝම ජෝතිර්ගමය මෘත්‍යෝම අමුත්‍රංගමය. ඕම් शांति शांति शांति. දෙයක් බැඳගෙන අත්දැකීම් එකට එකතු කරලා අංජලිය මුද්‍රාවට ඇවිල්ලා නමස්කාරය කරන භූමියට නමස්කාරය කරලා ඔබ යත් ඉදිරියට යොමු කරන මේ ඇඟිලි සුදු ඈත් කරලා අත්ල වාර 21ක් පමණ ගන්න දෙන සම්භාවනය කරන්න. සම්බාහනය කරලා ඔබේ අත් දෙක වකුටු කරලා දෙනෙත් මත කියලා ගැඹුරු ශ්වසන වාර 9ක් ගන්න.